ලෝකයේ පුදුම හත. ලෝකය කියන්නේ විවිධ සංස්කෘතික විලාසිතා, ඉතිහාසික උරුම සහ මනුෂ්‍ය නිර්මාණශීලීත්වයෙන් පිරි ස්ථානයක්. සෑම යුගයකම මනුෂ්‍යයා තම හැකියාවන්, තාක්ෂණය හා ආගමික විශ්වාස පෙන්වීමට විවිධ විස්මයජනක නිර්මාණයන් ගොඩනගා තිබෙනවා. අද අපි බලන්න යන්නේ ලෝකය පුරා මිනිසුන්ගේ සිත ආකර්ෂණය කළ ලෝකයේ පුදුම හත පිළිබඳවයි. චීන මහා ප්‍රාකාරය. චීනයේ විශාල පර්වතමාලා අතරින් දිව යන මෙම බිත්තිය ලෝකයේ දිගින් වැඩිම මනුෂ්‍ය නිර්මාණය ලෙස සැලකෙනවා. අපරාධ සහ ආක්‍රමණ වලින් රට ආරක්ෂා කිරීම සඳහා ක්‍රිස්තු පූර්ව 7 වන ශතවර්ෂයේ සිට ක්‍රිස්තු වර්ෂ 16 වන ශතවර්ෂය දක්වා සියවස් ගණනාවක් පුරා මේ බිත්තිය ගොඩනගා තිබෙනවා. එහි දිග කිලෝමීටර් 21000ක් පමණ වන අතර එය අහස සහ පර්වතය එකට බැඳෙන අති විශාල ගොඩනැගිල්ලක් ලෙස පෙනෙන්නේ. අද එය චීන ජනතාවගේ ශක්තිය, උත්සාහය සහ බැඳීම නියෝජනය කරනවා. තජ් මහල. ඉන්දියාවේ ආග්‍රා නගරයේ පිහිටි තජ් මහල ආතරය මත ගොඩනගා ඇති ලෝකයේ අලංකාරම මන්දිරයයි. ශාජහාන් රජතුමා ඔහුගේ ආදරණීය රැජින මොම්තාස් මහල්ගේ මරණයට පසු ඇය සදාකාලිකව මතකයේ තබා ගැනීමේ සලකුණක් ලෙස 1632 සිට 1653 දක්වා තජ් මහල ඉදි කළා. සුදු පැහැති මාබල් වලින් ඉදි වූ මේ මන්දිරය සූර්යෝදය හා සන්ධ්‍යා සමයේදී වර්ණය වෙනස් කරන මැජික් රූපයක් මෙන් හඳුන්වන්නට පුළුවන්. එය ආදරයේ පවිත්‍රතම සංකේතයක් ලෙස ලෝකයේ පුරා ප්‍රසිද්ධයි. Statue of Christ the Redeemer. බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ මත පිහිටි පෝකවාඩු පර්වතයේ උස්ම තලය මත ගොඩනගා ඇති මෙම විශාල යේසුස් පිළිමේ උස මීටර 30ක් පමණ වනවා. 1931 දී නිම කරන ලද මෙය බ්‍රසීල රටේ ක්‍රිස්තියානි විශ්වාසය හා සාමයේ සලකුණක් ලෙසයි සැලකෙන්නේ. දෙතොල් විවෘත කරගෙන නගරයේ අල්ලා ගන්නා ආකාරයෙන් පෙනෙන මෙම පිළිමය ලෝකයේ ප්‍රසිද්ධතම ආගමික ස්මාරකවලින් එකක්. The Colosseum. රෝම අධිරාජ්‍ය බලවත් වූ යුගයේදී ක්‍රිස්තු වර්ෂ 72 සිට 80 දක්වා එම්පෙරර් වෙස්පේෂියන් සහ ඔහුගේ පුත් ටයිටස් විසින් ගොඩනගාගත් මෙම විශාල ක්‍රීඩාංගණයට එක්වරට පුද්ගලයන් 50,000කට වැඩි පිරිසක් ඇතුළත් කළ හැකියි. එහි ග්ලැඩියේටර් සටන්, සත්වයන්ගේ තරඟ සහ පුරාණ නාට්‍යවල නිරූපණ පැවැත්වුණා. අද එය රෝමයේ ඉතිහාසය සහ ඉංජිනේරු ශිල්පයේ අසම සම නිදසුනක් ලෙස ලෝක උරුමයක් වී තිබෙනවා. පෙට්‍රා නගරය. ජෝදානයේ වියලි මරුභූමිය මැද රෝස පැහැති පර්වතයක් ඇතුළට කපා ගොඩනගා ඇති පුරාණ නගරයකි පෙට්‍රා. ඇදහිල්ලකට හා වාණිජ කේන්ද්‍රයක් ලෙස ක්‍රිස්තු පූර්ව 6 වන ශතවර්ෂයේදී නබටියන් ජනතාව විසින් ඉදි කළ මෙය රෝස නගරය ලෙසද හැඳින්වෙනවා. එහි කුහර මැද පිහිටා තිබෙන අල් කස්නා ලෙස හැඳින්වෙන ට්‍රෙෂරි ගොඩනැගිල්ල අද ලෝකයේ විශිෂ්ටතම ගල් නිර්මාණයක්. මාචු පික්චු. පේරු රටේ ඇන්ටිස් පර්වතමාලාවේ උස්ම තලයක පිහිටි මෙම නගරය ඉන්කා ජනතාව විසින් ක්‍රිස්තු වර්ෂ 15 වන සතවර්ෂයේදී ගොඩනගා තිබෙනවා. සංගවා තිබූ මේ නගරය 1911 දී ඇමරිකානු විද්‍යාඥයෙක් වන හයිරම් විංගම් විසින් නැවත සොයා ගන්නා ලදී. එහි ගල් නිවාස, පඩි සහිත කෘෂිකාර්මික පද්ධති සහ පර්වතය සමග එකතු වූ ගොඩනැගිලි ඉන්කා සංස්කෘතියේ විශ්මයමත් කලාත්මක හැකියාව පෙන්නුම් කරනවා. චීචෙන් ඉත්සා. මෙක්සිකෝවේ පිහිටි මෙම මායා ජනතාවගේ පුරාණ නගරය ක්‍රිස්තු පූර්ව 600 පමණ කාලයේදී ගොඩනගා තිබෙනවා. එහි ප්‍රධාන ගොඩනැගිල්ල වන එල් කැස්ටියෝ පිරමීඩය සූර්යාගේ තත්ත්වය අනුව නිර්මාණය කර ඇති විශිෂ්ට ගණිතමය නිර්මාණයක්. වසන්ත සමයේදී සූර්යාගේ ආලෝකය එහි පඩිපෙළ මත සර්පයෙක් අයුරින් දර්ශනය වන අතර එය විද්‍යාත්මක හා ආගමික විශ්වාසයන්ට සම්බන්ධ අද්භූත දර්ශනයක්. මෙම ලෝකයේ පුදුම හත මනුෂ්‍යයාගේ නිර්මාණශීලීත්වය, ආදරය හා උත්සාහය පෙන්වන අගනා උරුමයන් වනවා. ඒවා අපට සිහිපත් කරවන්නේ කාලය, සભ્યත්වය හා සංස්කෘතිය වෙනස් වූවත් මනුෂ්‍යයාගේ සිතේ සෞන්දර්ය හා නිර්මාණ ශිල්පී බව සදාකාලික බවයි.